ආයිබෝවන් සුබ දවසක් වේවා හැම දිනාටම ආශ්වාසම ප්‍රතිලාභ ලබන ඔබ සියලු දෙනාට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඉතින් මේ නිවේදනයේ සම්බන්ධයෙන් තමයි අද ආශ්වාසම නිවුස් තුලින් ඔබව දැනුවත් කරන්න හදන්නේ. දැනට ආශ්වාසම ප්‍රතිලාභ ලබා ගන්නා ප්‍රතිලාභී කාණ්ඩ 4 වන සංක්‍රාන්තික අවදානමට ලක් වූ දුප්පත් සහ අන්ත දිදුඳු යන සියලුම කාණ්ඩයන් වල ප්‍රතිලාභීන්ගේ දැනුවත් වීම සඳහා තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේ නිවේදනයේ මොනවාද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. ආශ්වාසම සුබසාධක ප්‍රතිලාභ දීමනා 2025 මැයි මාස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙමින් පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ සත්‍ය තත්වය වන්නේ ආශ්වාසම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මාස සිට දෙසැම්බර් මාස දක්වා පමණක් බවයි. ඉන්පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කරන ලද අතර නැවත වරක් රජය විසින් තීරණය කරන ලද්දේ එම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාස දක්වා ගෙවීම් සිදු කිරීමටයි. එමෙන්ම නැවත වරක් අදාළ ඒ කාණ්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මාස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වෙනවා. ඒ අනුව මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට නියමිත අතර මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ආශ්වාසම ප්‍රතිලාභී දීමනාව මුල් අවස්ථාවේදී යෝජනා ක්‍රමය සම්මත වූ පරිදි 2024 දෙසැම්බර් මාස අවසන් කිරීමට නියමිතව තිබුණද රජය විසින් වරින් වර ගත් තීරණ පරිදි 2025 අප්‍රේල් මාස දක්වා ගෙවීම සිදු කරන අතර එය විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරීමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවද එව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ ආශ්වාසම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදු කරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතුන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමක් ලෙසයි. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ කාණ්ඩයේ දුප්පත් සහ අන්ත දිලිඳු යන කාණ්ඩයන්හි ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරනු ලබන බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආශ්වාසම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ඔබ තාමත් ආශ්වාසම නිවුස් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් දැනගන්න නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න.